වෙළඳාම කියන එක හඳුන්වනකොට මේ වෙළඳාම අපේ රට තුලක් තියෙනවා රටින් පිටතක් තියෙනවා. අන්න මේ වගේ මේ වෙළඳාම කියන ඒවා අපි මෙන්න මෙහෙම බෙදනවා. වෙළඳාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපි බෙදනවා. දේශීය වෙළඳාම විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාමයි විදේශීය වෙළඳාම. ඊළඟට දේශීය වෙළඳාම කියන එක අපි තවත් කොටස් දෙකකට බෙදනවා. ඒක තමයි සිල්ලර වෙළඳාම වෙළඳාම කියලා. මේ සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම කියන එක ගත්තම සිල්ලර වෙළඳාම කියලා කියන්නේ අවසාන පරිභෝජනය. ඒ කියන්නේ ගෙදර කෑම කන්න අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ සේවා අලෙවි කිරීම අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. ඔයාලා ගෙවල් ළඟ තියෙන කඩේ ආංගිරිය පොතක් පෑනක් වගේ දෙයක් ගන්න පරිභෝජනය කරන්න ඒක සිල්ලර වෙළඳාම. තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ බලාපොරොත්තු වෙන භාණ්ඩ සේවා මිලදී ගැනීම. උදාහරණයක් ඔබ සිල්ලර කඩේ පුද්ගලයා නැත්නම් අයිතිකාරයා ඒ තියෙන බඩු මිලදී ගන්නේ තවත් නිෂ්පාදකයෙක්ගෙන් එක්ක මැලිබර්න්ගෙන් බිස්කට් අරගෙන සිල්ලර වෙළඳාම සිල්ලර කඩේ විකුණනවා. ඒතකොට මැලිබර්න් එක කරන්නේ තොග වෙළඳාම. ඒ කියන්නේ නැවත විකුණන්න භාණ්ඩ අලෙවි කරනවා. සිල්ලර වෙළඳාම කරන්නේ අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ අලෙවි කිරීම. සිල්ලර වෙළඳාම කියන්නේ අවසාන පරිභෝජන භාණ්ඩ අලෙවි කිරීම. තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ බලාපොරොත්තුෙන් භාණ්ඩ අලෙවි කිරීම. ඊළඟ මේ විදේශීය වෙළඳාම ගත්තාම විදේශීය වෙළඳාම අපි කොටස් දෙකකට බෙදලා දක්වනවා. ආනයන වෙළඳාම, අපනයන වෙළඳාම. මොකක්ද මේ ආනයන වෙළඳාම කියලා කියන්නේ? import export. ආනයන වෙළඳාම කියලා කියන්නේ පිට රටක නැත්නම් රටවල් කීපයකින් භාණ්ඩ හා සේවා අපේ රටට මිලදී ගැනීම. උදාහරණයක් අපි මැද මිලදීන් තෙල් ආනයනය කරනවා. අපි චීනයේ ඉලෙක්ට්‍රික් බඩු ටික ගෙන්නනවා. අපි ජපානයේ වාහන ටික ගෙන්නනවා. දැන් අපි ඉන්දියාවෙන් හෝර ටික ගෙන්නනවා. අන්න ඒ වගේ දේවල් අපි කියනවා ආනයන වෙළඳාම කියලා. අපනයන වෙළඳාම. මොකක්ද මේ අපනයන වෙළඳාම කියන්නේ? අපනයන වෙළඳාම කියන එක ගත්තොත් අපනයන වෙළඳාම කියන්නේ අපේ රටේ වෙන රටක හෝ රටවල් කීපයකට අපේ රටේ තියෙන නිෂ්පාදන භාණ්ඩ සේවා අලෙවි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි නිෂ්පාදනය කරන රෙදි අපි ඇමරිකාවට අපනයනය කරනවා. අපි නිෂ්පාදනය කරන මැටි බාහම ඒ වගේ දේවල් චිත්‍ර වගේ දේවල් සමහර විට පිටරටවල් වලට අපනයනය කරනවා. අන්න ඒ වගේ වෙළඳාම කියන එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙනම් වෙළඳාම මුලින් දැන් වෙළඳාම කියලා කියන්නේ භාණ්ඩ හා සේවා විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු තමයි අපි වෙළඳාම කියලා කියන්නේ. වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම. සිල්ලර වෙළඳාම කියන්නේ අවසාන පරිභෝජන භාණ්ඩ අලෙවි කිරීම. තොග වෙළඳාම කියලා කියන්නේ නැවත භාවිතය සඳහා භාණ්ඩ අලෙවි කිරීම. ඊළඟ විදේශීය වෙළඳාම තවත් කොටස් දෙකකට බෙදෙනවා ආනයන වෙළඳාම සහ අපනයන වෙළඳාම. ආනයන වෙළඳාම කියලා කියන්නේ පිට රටකින් හෝ රටවල් කීපයකින් අපේ රටට භාණ්ඩ හා සේවා ලබා ගැනීම අපි කියනවා ආනයන වෙළඳාම. පිට රටක හෝ රටවල් කියන භාණ්ඩ හා සේවා යැවීම අපි කියනවා අපනයන වෙළඳාම කියලා. ආනයන කිරීම ආනයන වෙළඳාම, අපනයන කිරීම අපනයන වෙළඳාම. ආනයන කියන්නේ පිට රටවලින් භාණ්ඩ සේවා අපේ රටට මිලදී ගැනීම. අපනයන වෙළඳාම කියන්නේ අපේ රටේ භාණ්ඩ හා සේවා පිට රටවල් වලට අලෙවි කරන්නේ කිරීම.